Welcome to the Techno with RK YouTube channel. කොහොමද මේ විදිහට ෆොටෝ එඩිට් කරන්න කියලා ඔයාලා තාම හොයනවද? ඔයාලගේ ෆෝන් එකේ කම්පියුටර් එකේ දෙකෙන්ම මේ විදිහට ෆොටෝ එඩිට් කරන්න කොහොමද කියලා අපි දැන් බලමු. Hi friends, Chrome browser එක open කරගන්න. ඔයාලා search කරන්න ChatGPT කියලා. ඊට පස්සේ මෙතන තුන්වෙනියේ තියෙන link එක touch කරන්න. ඊට පස්සේ මේ වගේ page එකක් load වෙයි. මෙතන උඩින් තියෙනවා ChatGPT කියලා. ඒක උඩ touch කරන්න. මෙතන එහා පැත්තේ තියෙනවා sign up කියලා. ඒක touch කරන්න. ඊට ඔයාලට මේ වගේ page එකක් load වෙයි. මෙතන උඩින්ම තියෙනවා continue with Google කියලා. ඒක touch කරන්න. ඔයාලට ඊට පස්සේ ඔයාලා email address ටික පෙන්නයි. ඔයාලට sign up වෙන්න ඕන email address එක මෙතනින් තෝරන්න. හරි, දැන් අපි ChatGPT එකට sign up වෙලා ඉවරයි. plus mark එක උඩ touch කරන්න. ඊට තියෙනවා upload file කියලා. ඒක touch කරන්න. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙනවා photo library කියලා. ඒක touch කරගන්න. ඔයාලට ඊට පස්සේ ඔයාලගේ gallery එක load වෙයි. ඔයාලට ඊට පස්සේ පුළුවන් ඔයාලට edit කරගන්න ඕන photo එක මේකෙන් select කරන්න. මෙතන උඩම තියෙනවා add කියලා. ඒක touch කරන්න. ඔයාලා ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙන text එක මෙතනින් paste කරගන්න. අපි ඊට පස්සේ මේක send කරගමු. මෙතන යට තියෙනවා කළු පාට send icon එක. ඒක touch කරගන්න. ඔයාලා ඊට පස්සේ මේ වගේ processing image කියලා message එකක් එයි. ඔයාගේ connection එකේ speed එක අනුව මේ ෆොටෝ එක ජෙනරේට් වෙලා යන කාලය අඩු වැඩි වෙනවා. A few moments later. හරි friends, අපිට ඊට පස්සේ මේ වගේ ලස්සනට අපිට ඕන ෆොටෝ එක AI වලින් ජෙනරේට් වෙලා එනවා. අපි මේ ෆොටෝ එක අපේ ගැලරි එකට සේව් කරගන්න හැටි බලමු. මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරාට පස්සේ මෙතන උඩින්ම තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක. ඒක ටච් කරන්න. දැන් ඊට පස්සේ මෙතන යට තියෙනවා save කියලා. ඒක ටච් කරගන්න. මේ විදිහට ඔයාලට ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරලා යට තියෙන ටෙක්ස්ට් එක කොපි කරලා පේස්ට් කරලා ඔයාලට ඕන ෆොටෝ එක හදාගන්න පුළුවන්. අපි දැන් බලමු අපි PC එකෙන් කොහොමද මේ විදිහට ෆොටෝ එක එඩිට් කරගන්නේ කියලා. ඔයාලා යන්න ඔයාලා Chrome browser එකට. ඔයාලා search කරගන්න ChatGPT කියලා. ඔයාලා මෙතනින් දෙවෙනියට එන link එක click කරන්න. ඔයාලට ඊට පස්සේ මේ වගේ interface එකක් එයි. මෙතන යට තියෙනවා sign up කියලා. ඒක click කරන්න. ඔයාලා ඊට පස්සේ මෙතන තියෙන continue with Google click කරන්න.
හරි දැන් අපි ChatGPT එකට sign up වෙලා ඉවරයි. අපි දැන් ඔයාලගේ ෆොටෝ එක අප්ලෝඩ් කරගමු. මෙතන තියෙනවා ප්ලස් මාක් එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා upload from computer කියලා. ඒක ක්ලික් කරන්න. ඔයාලට ඊට පස්සේ පුළුවන් මෙතින් ඔයාලට ඕන ෆොටෝ එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ටෙක්ස්ට් එක කොපි කරලා මෙතනින් පේස්ට් කරන්න. ඔයාලට ඊට පස්සේ මෙතන ඔරෙන්ජ් කියලා තියෙනවා. එතනින් ඕනනම් ඒක වෙනස් කරලා ඔයාලට ඕන පාට ඔයාලගේ ෆොටෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා send icon එක. ඒක ක්ලික් කරන්න. ඔයාලට ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි processing image කියලා. A few moments later. ඔයාලට ඊට පස්සේ මේ වගේ AI වලින් ජෙනරේට් වෙච්ච ෆොටෝ එකක් එයි. දැන් අපි බලමු මේක සේව් කරගන්න හැටි. ඔයාලා මේ ෆොටෝ එක උඩට යන්න. ඊට පස්සේ මේ අයිනින් එනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ AI ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ වගේ ටෙක්නිකල් වීඩියෝ බලන්න ටෙක්නෝ විත් RK YouTube channel එක subscribe කරන්න.